23න් 2 ලිපිණියේ නිවසට කඩුවක් ගත් පුද්ගලයෙක් බලෙන් ඇතුළු වීමට හදා. ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න. ඉක්මනට යමු. ඉක්මනට යමු. වීඩියෝ කරපම් බං. අපි ඉරි කපලා ගියා නම් තමා බලන්න තිබ්බේ. දැන් මොයි වීඩියෝ එක අප්ලෝඩ් කරමු. දොර අරින්න. ඉක්මනට දොර අරින්න. පොලිසියෙන් ඔතන නවතින්න. අපි ඔබව අත්අඩංගුවට ගන්නවා. අනේ මහත්තුරු දෙයියෝ එව්වා වගේ ඉක්මනට නාවනම් අපි ඉවරයි. බුදු මහත්තයෝ. ඒ බං ඒ මොකෝ උනේ? වෙලාවට පොලිසියෙන් නාවනම් අපිත් දුරදිග හිතන්නේ නැතුව අර වීඩියෝ එක අප්ලෝඩ් කළානේ. එහෙම වුණාට පොලිසියට කියලා මාර්ග නීති කඩන්න පුළුවන් කියලා වෙනමම නීති නෑනේ. තියෙනවා එහෙම නීතියක් තියෙනවා. හදිසි සේවා ආයතනය මහජන ආරක්ෂාව සැලසීමට බැදී සිටින ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට හා එම ආයතනයේ වාහනවලට සාමාන්‍ය මාර්ග නීති නොසලකා කඩිනමින් ක්‍රියා කිරීමට මෝටර් රථවාහන පනතින් ප්‍රතිපාදන සලසා ඇත. එය නීතිය හමුවේ වරදක් ලෙස නොගැනේ. දැන් ඔබටත් පැහැදිලිද? අයිබෝවන් මම හදපු වීඩියෝ එක නරඹන්න ඇති කියලා මං හිතනවා. ඒකෙදී ඔයාලා ගොඩක් හිතට ගන්න ශ්‍රී ලංකා පොලිසියට විතරක් නෙමෙයි මේ සාමාන්‍ය මාර්ග නීතිය හදිසි අවශ්‍යතාවයකදී නොසලකා හැරලා ක්‍රියාත්මක වෙන්න බලය තියෙන්නේ. මෝටර් රථවාහන පනතෙන් ඒකට බලය දීලා තියෙනවා. ඒ අධිකාරීන් බලය දීලා තියෙනවා. ත්‍රිවිධ හමුදා රථ, පොලිස් රථ, ගිනි නිමීමේ රථ හා ගිලන් රථ කියන මේ අත්‍යවශ්‍ය ආයතන තුනේ රථ සඳහා රථ පදවන නිලධාරීන්ට හා ක්‍රියාත්මක වන නිලධාරීන්ට සාමාන්‍ය මාර්ග නීතිය නොසලකා හැරලා ක්‍රියා කිරීමේ බලය ලබා දීලා තියෙනවා. ඒක වීඩියෝ එකෙන් ඔය කට්ටියට පැහැදිලි වෙන්නේ නැති ඒ අවස්ථාවට කඩිනමින් පොලිස් නිලධාරීන් ටික ගියේ නැත්තම් සිදුවෙන්න තිබ්බේ ලොකු විනාශයක්. අන්න ඒ අවස්ථාවල තමයි ක්‍රියාත්මක වෙන්න බලය ප්‍රතිපාදන ලබා දීලා තියෙන්නේ නීතියේ මෝටර් රථ වාහන ආඥා පනතේ. ඒ නිසා මේක පසු ඔයාලා මේ වගේ අවස්ථාවක් පාරක මේ වගේ ගමන් කරන මේ ආයතනවල වාහනය දැක්කොත් සුළු සුළු අඩුපාඩුකම් දුටුවොත් ඒක මේකත් හිතේ තියාගෙන ඒක පිළිබඳ කියා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ සමග මේ වාහනවලට අවුරුදු 1මාරෝ ඊට වැඩි වසර ගානක් පුහුණුවලත් හොඳ පුහුණුවලත් නිලධාරීන් තමයි යොමු කරලා තියෙන වාහන පදවන්න. ඒ නිසා මාර්ගයේ සිදුවන අනතුරු අවම කරගෙන යන්න ඒ කට්ටියට